හරි නොසෙව් බාණ්ඩනේ නොසෙව් බාණ්ඩ වල තියෙන ලක්ෂණ දෙකක්. පළවෙනි දේ තමයි නොසෙව් බාණ්ඩ කියලා අපි අඳුරගන්නේ වෙළඳ පොලේ තිබුණට හරි වෙළඳ පොලේ ඇති බව පාරිභෝගිකයන් නොදන්නා බාණ්ඩ. ඒ කියන්නේ මාකට් එකේ විකුණන්න තියෙනවා කියලා පාරිභෝගිකයා දන්නේ නැති බාණ්ඩ තියෙනවා. එහෙම බාණ්ඩ තියෙනවා නම් අන්න ඒ වගේ බාණ්ඩ වල අපි කියන නොසෙව් බාණ්ඩ. තවත් බාණ්ඩ තියෙනවා වෙළඳ පොලේ තියෙනවා කියලා පාරිභෝගිකයා දන්නවා. තිබ්බට මිලදී ගන්න ඉදිරිපත් වෙන්නේ. අපි කියනවා මිලදී ගැනීමට සක්‍රියව ඉදිරිපත් නොවන බාණ්ඩ. හරි. එහෙනම් මෙන්න මේ ලක්ෂණ දෙක එකක් හරි තියෙනවා නම් අපි කියනවා ඒක නොසෙව් බාණ්ඩයක් කියලා. හරි මොකද්ද පළවෙනි ලක්ෂණය? වෙළඳ පොලේ ඇති බව නොදන්නා. අනිත් එක මිලදී ගැනීමට සක්‍රියව ඉදිරිපත් නොවන. ඒ කියන්නේ මාකට් එකේ තියෙනවා කියලා දන්නවා. දැනගත්තට මිලදී ගන්න උවමනාවක් නැහැ. මම මේ දෙකට වෙන වෙනම උදාහරණ කියන්නම්. හරි වෙළඳ පොලේ ඇති බව නොදන්නා. ඒ කියන්නේ නිෂ්පාදකයා ඒ භාණ්ඩය හදලා මාකට් එකට දාලා තියෙනවා හැබැයි පාරිභෝගිකයා දන්නේ නැහැ. ඒ කියන්නේ අපි නිකන් උදාහරණයක් කියමු. අපි හරි සන්නස්ගල සහ අලුතෙන් පොතක් ලියලා මාකට් එකට දානවා. ඕක දන්න කොටසකුත් ඉන්නවා නොදන්න කොටසකුත් ඉන්නවනේ. එතකොට නොදන්න අයට අනුව කියන්නේ මාකට් එකේ මේ පොත තියෙනවා කියලා දන්නේ නැහැ. අන්න ඒගොල්ලන්ට අනුව ඒ පොත මොන භාණ්ඩයක්ද? නොසෙව් භාණ්ඩයක්. හේතුව වෙළඳ පොලේ ඇති බව දන්නේ නැහැ. අපි හිතමු KTM එකෙන් අලුතෙන්ම ආපු බයික් එක. දන්න අය ඉන්නත් පුළුවන් නොදන්න අය ඉන්නත් පුළුවන්. අපි හිතමු යම්කිසි කෙනෙක් KTM එකෙන් අලුතෙන් බයික් එකක් ආවා ඒ බයික් එක දන්නේ නැහැ. ඒ කියන්නේ එයාට අනුව ඒක මොන භාණ්ඩයක්ද? නොසෙව් භාණ්ඩයක්. හේතුව වෙළඳ පොලේ තියෙනවා කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. ඔන්න උදාහරණ දෙකක් කිව්වා. හරි. ඊළඟ එක තමයි මිලදී ගැනීමට සක්‍රිය ඉදිරිපත් නොවන. ඒ කියන්නේ මාකට් එකේ තියෙනවා කියලා දන්නවා. හැබැයි ගන්න අපි ඉදිරිපත් වෙන්නේ නැහැ. මම උදාහරණ ටිකක් කියන්නම්. එකක් තමයි මිනි පෙට්ටි. මාකට් එකේ තියෙනවා කියලා අපි හැමෝම දන්නවා. හැබැයි අපි මැරෙන්න කලින් එකක් අරන් තියාගන්නවා. එහෙම නෑ. ඒ කියන්නේ අපි මිලදී ගන්න පෙළඹෙන්නේ නැති දේවල්. අපි හිතනවා නෑ දැම්ම මේක ඕනි වෙන්නේ නැති. සමහරට හෙටද අනිද්දාද කියලා කියන්න බෑ. හරි. ඊළඟ උදාහරණයක් අපිට ගන්න පුළුවන් රක්ෂණ ඔප්පු කියන ඒවා. රක්ෂණ ඔප්පු. හරි. අපි දන්නවා ලෝකේ ජීවිත රක්ෂණ ඔප්පු තියෙනවා. හැබැයි අපිට ගන්න ඕමනාවක් නැහැ. හේතුව අපි හිතනවා අපි එහෙම මැරෙන්නේ නැතිවි. අපිට එහෙම ලොකු රිස්ක් එකක් නැහැ. හදිස්සිය බරපතල ලෙඩක් ඇති. අපි එහෙම හිතන්නේ නැහැ. ඒ කියන්නේ අපේව මිලදී ගැනීමට සක්‍රිය ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒකනේ රක්ෂණ නියෝජිත ගෙදරට එන්නේ. මේවත් එක ගණදෙනු කරද්දී අර විකුණුම්කරුවෝ අලෙවිකරුවෝ පරිස්සම් වෙන්න ඕන. අර රක්ෂණ නියෝජිතයා ගෙදරට ඇවිල්ලා ඔයාට කාර්නිකව පැහැදිලි කරනවා. මෙන්න මෙහෙම ලෙඩ තියෙනවා. මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. ඔයා මේ වගේ ජොබ් එකක් කරන්න. ඔයාට මොන හරි අනතුරක් වුණොත් ඔයාගේ යැපෙන්නට මොකක්ද යන කලදසාව. ඒ වගේ ඔයාට අර සුවදශීලීව පැහැදිලි කරලා දුන්නොත් අන්න ඔයාට ඒක මිලදී ගන්න හිතෙනවා. ඉදිරිපත් වෙනවා. ආසාවක් ඇති වෙනවා. ඒත් මිනි පෙට්ටියක් නම් එකට ගන්න බෑ. මං කියන්නේ මේ රක්ෂණ ඔප්පු වගේ දේවල්. හරි. ජීවිත අවදානම හරියාකාරව පැහැදිලි කරලා දුන්නාම අන්න එයා රක්ෂණ ඔප්පු ගන්න පෙළඹෙනවා. පැහැදිලිද කියන එක. හැබැයි ඒක තේරුම් යනකම් මිලදී ගැනීමට උවමනාවක් නැහැ. තාම මොන දේ වගේ තියෙන්නේ. ගිනි නිවීමේ උපකරණ. හරි. ගිනි නිවීමේ උපකරණ. හරි මට කියන්න ඔයාලගේ ගෙදරවල වල තියෙනවද ගිනි නිවීමේ උපකරණ? කලාතුරකින් ගෙදරක තියෙන්න පුළුවන්. වාහනයක ගිනි නිවීමේ උපකරණයක් තියෙනවද? නැහැ. හේතුව අපි හිතනවා නෑ අපේ ගෙදර ගිනි ගන්නේ නැති වෙයි. අපේ වාහනේ ගිනි ගන්නේ නැති වෙයි. හැබැයි ගිනි ගත්තොත් මම දන්නේ මේ වගේ මිල ගන්න අපි නිකන් හිතමු 10000ක් විතර වෙනවා කියලා. හරි. මම දන්නේ ඒ වගේ මිල ගන්න. අපි 10000 වියදම් කරන්න අකමැති වෙනවා. හේතුව මොකද්ද? නෑ අපේ ගෙදර ගිනි ගන්නේ නෑ. හැබැයි ගිනි ගත්තොත් මේ වගේ 100,000 ගුණයක අලාභයක් අපිට සිද්ධ වෙනවා. හරි. එතකොට අලෙවිකරුවෝ කරන්න ඕනේ මොකද්ද? ගිනි නිවීමේ උපකරණයක වැදගත්කම පාරිභෝගිකයට පැහැදිලි කරලා දීලා එයාව මිලදී ගන්න පොළඹවනවා. පැහැදිලි? හරි. ඒවට අපි වෙනම කතා කරමු. මම මේ උදාහරණ තුනක් කිව්වා. හරි. හරි. එහෙනම් නොසෙව් භාණ්ඩයක් අඳුර ගන්න ක්‍රම දෙකයි. එකක් වෙළඳ පොලේ තියෙනවා කියලා දන්නේ නැහැ. දන්නේ නැත්තේ බොහෝ දුරට අලුතෙන්ම මාකට් එකට එන නිෂ්පාදිත. අලුතෙන් බිස්කට් එකක් එනවා පාරිභෝගිකයෝ දන්නේ නැහැ. පාරිභෝගිකයෝ දන්නේ නැහැ කියන්නේ
ඒක මොන බාණ්ඩයක්ද? වෙළඳ පොලේ ඇති බව නොදන්නා කියන්නේ ඒක නොසෙව් බාණ්ඩයක්. සමහර ඒවා වෙළඳ පොලේ තියෙන අපි ගන්නෙ නෑ. හරියට මෙන්න මේවා වගේ. පැහැදිලිනේ කියන එක. ඊළඟට අපි බලන්න ඕන දේ තමයි ඔයා ව්‍යාපාරිකයෙක් වුණාට පස්සේ නැත්නම් ඔයා ජොබ් එකකට ගියාට පස්සේ සමහර විට ඔයාට මේ නොසෙව් බාණ්ඩ කියන එකත් එක්ක ගනුදෙනු කරන්න වෙන්න පුළුවන්. ඔයා මේකෙදි කරන්න තියෙන දේවල් දෙකයි. හරි. මෙන්න මේ හේතු දෙක නැති කරොත් අන්න එතකොට පුළුවන් නොසෙව් බාණ්ඩ කියන කොටසෙන් අයින් කරලා එක්කෝ පහසු බාණ්ඩයක් කරන්න, එහෙම නැත්නම් සාප්පු බාණ්ඩයක් කරන්න. හරි. ඒ දෙක ගැන අපි කතා කරා. හරි. මං හේතු දෙක කියන්න. පළවෙනි දේ තමයි වෙළඳ පොලේ ඇති බව නොදන්නා. දන්නේ නෑනේ. දන්නේ නැත්නම් අපි යාට කියනවා. ටීවී එක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා කියනවා. ඔයා අලුතෙන් බාණ්ඩයක් මාකට් එකට දැම්මට පස්සේ ඔයා දැකලා ඇති මංචිකින් මෙලිබන් එකකින් බාණ්ඩයක් දැම්මට පස්සේ ටීවී එකෙන් ඇඩ්වර්ටයිස්මන්ට් එකක් යනවා. හේතුව පාරිභෝගිකයට කියන්න ඕනේ අපි මෙහෙම බාණ්ඩයක් මාකට් එකට දානවා කියලා. ඒක කරාම වෙළඳ පොලේ ඇති බව පාරිභෝගිකයා දන්නවා. ඔන්න පළවෙනි හේතුව ඉවරයි. මොකක්ද අපි මේකට කරේ? සංනිවේදනය. හරි. හරි. සංනිවේදනය කරා. දැන් පාරිභෝගිකයා දන්නවා. හරියට මේ වගේ. හරියට මේ වගේ. හරියට මේ වගේ. රක්ෂණ ඔප්පු තියෙනවා කියලා සංනිවේදනය කරනවා. ගිනනීමේ උපකරණ තියෙනවා කියලා සංනිවේදනය කරනවා. හැබැයි පාරිභෝගිකයා ගන්නෙ නැහැ. ගන්න නැත්තම් මොකද කරන්නේ? මිනි පෙට්ටියක් නම් ප්‍රායෝගිකව කරන්න අමාරුයි. ඔයාට මිනි පෙට්ටියක වැදගත්කම කියලා දීලා ටිකක් අමාරුයි වැඩේ. ඒකින්ද අපි ටිකකට අමතක කරමුකෝ. හරි. රක්ෂණ ඔප්පු. නියෝජිතයෝ කරන්නේ මේක තමයි. රක්ෂණ නියෝජිතය ඇවිල්ලා ඔයාට පැහැදිලි කරනවා රක්ෂණ ඔප්පුවක වැදගත්කම. සහ අපේ 8 වෙනි පාඩුවේ වෙනම රක්ෂණය ගැන විතරනේ කතා කරනවා. ගිනිනීමේ උපකරණ වල වැදගත්කම ඔයාට කියලා දෙනවා. නැත්නම් ඔයා විකුණුම් කරුවෙක් නම් අලෙවි කරුවෙක් නම් ඔයාට පුළුවන් ඒක පාරිභෝගිකයට පැහැදිලි කරන්න හරියට. එහෙම පැහැදිලි කරාම මොකක් වෙනවද? ඇත්ත තමයි මේ කියන්නේ කියලා මිලදී ගන්න පෙළඹෙනවා. හරි. එහෙනම් මෙන්න මේ මිලදී ගැනීමට සක්‍රිය ඉදිරිපත් නොවනවන වෙන්නේ නැත්තම් අපිට කරන්න පුළුවන් දේ තමයි පෙළඹවීමක් කරන්න පුළුවන්. පෙළඹවීම. පේනවනේ හරි. 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 එහෙනම් මට කියන්න වෙළඳ පොලේ ඇති බව නොදන්නා කියන එක අයින් කරන්න අපිට යාලා දැනුවත් කරන්න පුළුවන් සංනිවේදනය හරහා. මිලදී ගැනීමට සක්‍රිය ඉදිරිපත් නොවේ කියන එක නැති කරන්න පුළුවන් පෙළඹවීම හරහා. හරි. එහෙනම් මෙන්න මේ නොසෙව් බාණ්ඩ කියන කොටසෙන් අයින් කරලා පහසු බාණ්ඩයක් හරි සාපු බාණ්ඩයක් හරි කරන්න තියෙන දේවල් දෙක මොකක්ද? එක සංනිවේදනය. දෙක පෙළඹවීම. හරි. අපේ 14 වෙනි පාඩමේ අලෙවිකරණයේ පාඩමේදී තියෙනවා සංනිවේදනය සහ පෙළඹවීම කියන කොටස් දෙක එකතු කරලා හැදෙන සංකල්පයක්. මේකට අපි කියනවා ප්‍රවර්ධනය කියලා. හරි. ප්‍රවර්ධනය. එහෙනම් ප්‍රවර්ධනයේදී කරන්නේ මොකද්ද? සංනිවේදනයයි පෙළඹවීමයි. භාණ්ඩය ගැන කියනවා කියලා මිලදී ගන්න පොළඹවනවා. හරි. එහෙනම් අපි අධික ලෙස ප්‍රවර්ධනයක් කරොත් ප්‍රවර්ධනයක් කරොත් මොකක්ද වෙන්නේ? හරියට සංනිවේදනය වෙනවා, හරියට පෙළඹවීමක් වෙනවා. එහෙනම් මේ හේතු දෙක නැති වෙන්න පුළුවන්. වෙළඳ පොලේ ඇති බව පාරිභෝගිකයා දැනගන්නවා, මිලදී ගැනීමට සක්‍රිය සහභාගී වෙනවා. අන්න ඒ දෙක වුණාට පස්සේ නොසෙව් බාණ්ඩ වලින් ඒ බාණ්ඩ අයින් වෙලා පහසු බාණ්ඩයක් හරි සාපු බාණ්ඩයක් හරි වෙනවා. ඔයා මතක තියාගන්න. මට කියන්නේ මේ දෙක ව්‍යාපාරයකට හොඳයිද? ඒ කියන්නේ ඔයාගේ බාණ්ඩේ පාරිභෝගිකයා දන්නෙත් නෑ. තිබ්බත් ඒ කියන්නේ එයා දැනගත්තා මිලදී ගන්න උවමනාවකුත් නෑ. ඒක ඔයාට අවාසිදායකයිනේ. හැබැයි බොහෝ බාණ්ඩ මාකට් එකට දාපු ගමන් පාරිභෝගිකයා දැනගන්නේ නෑ. ටික දවසක් යනවා දැනගන්න. ඒ කියන්නේ ඕනම බාණ්ඩයක් මාකට් එකට දාපු මුල් කාලේ මොන බාණ්ඩයක්ද? නොසෙව් බාණ්ඩයක්. අලෙවිකරුවන්ගේ දක්ෂතාවය මත තමයි නොසෙව් බාණ්ඩය පහසු බාණ්ඩයක් හරි සාපු බාණ්ඩයක් හරි වෙන්න කොච්චර කාලයක් යනවද කියලා තීරණය වෙන්නේ. හරි. ඒතර ඒක අපිට සීග්‍රයෙන් එක කරගන්න පුළුවන් මෙන්න මේක හරියට කරාට පස්සේ. හරි. අධික ප්‍රවර්ධනය. පැහැදිලිනේ? හරි. අපි ලියා ගමු.